ඔය ඩිස්ට්‍රැක්ෂන්ස් එක්කම එන දෙයක් තමයි දැන් ගොඩක් කට්ටිය කියන ලංකාවේ තරුණෙක්ට කරන්න පුළුවන් වැරදි ඉන්වෙස්ට්මන්ට් කියලා මෙන්ෂන් කරනවා මිස්ටර් රොෂාන්. දැන් අපි ගත්තොත් එම් වාහනයක් ගන්න එක මේ වෙලාවේ 20ක් දාන්න නැත්නම් ලොකු වෙඩින් එකක් ගන්න එක ගයක් හදන එක. හැබැයි ඇත්තටම මේව ගත්තොත් එහෙම අපි හැදිච්ච කල්චර්ස් වල අපි හැදිච්ච සොසයිටි එකේ ඇත්තටම අර නිකන් මිනිස්සේ කොච්චර දුරට සාර්ථකද කොච්චර දුරට එයා දේවල් අචීව් කරන්න වගේ මයින්ඩ්සෙට් එක තමයි ගොඩාක් වෙලාවට අපිට දකින්න හම්බෙන්නේ. මේව ඇත්තටම කරන්න ඕන නැති දේවල්ද මේ වෙලාවේ ලංකාවේ? ඔව්. දැන් අපි තරුණෙක් ඉන්නවනම් අපි හිතමු එයාට බයික් එකක් වාහනයක් ගන්නවා නම් අපි සාමාන්‍යයෙන් හඳුන්වන්නේ ඒක වත්කමක් නෙමෙයි, ඇසෙට් එකක් නෙමෙයි. හැබැයි සෙකන්ඩ් හවුස් එකක්, සෙකන්ඩ් වෙහිකල් එකක්, රෙන්ට් ඉන්කම් එකක් ලැබෙනවා නම් ඒක ගන්න අපි ඇසෙට් එකක් විදියට. දැන් මෙතනදී තියෙන ප්‍රශ්නේ තමයි මේ තරුණයන්ට දැන් මෙහෙමනේ. දැන් මම මෙතනට එන්න රයිට් මම වාහනයක එනවා ඩ්‍රයිව් එක කියලා හිතමු. ඒ ඩ්‍රයිව් ඇවිල්ලා දැන් මෙතන බලන් ඉන්නවා. මට හිතනවාද මම මෙතනට බස් එකේ ආවනම් ඒක ඉතුරු කරගන්න පුළුවන් නේද කියලා. හැබැයි යම්කිසි අවස්ථාවක මේ ලෙවල් එකේ මම යම්කිසි තැනකට ආවම යම්කිසි පුද්ගලයෙක් එතනට ආවම එයා දේවල් පහසු කරගන්න සෙක්‍රටරි කෙනෙක් ගන්න. වාහනයක් ගන්න. ඩ්‍රයිවර් කෙනෙක් ඉන්නවා. එතකොට මේක මොඩල් එකට අවශ්‍යයි. අනිවාර්යයෙන්. හැබැයි දැන් මේ කොස්ට් එක මෙයා වියදම් කරනවා නම් ලක්ෂ 2ක් මෙයාගේ ඉන්කම් එක 1 මිලියන් විතර තියෙනවා. ඒතර මෙයාගේ end of the month income expenditure sheet එක තමයි වැදගත් වෙන්නේ. ඒතර කවුරු තරුණයෙක් හිතනවනේ එකපාරට ඩ්‍රයිවර් කෙනෙක් ගන්න ඕනේ වාහනයක් ගන්න ඕනේ නැහැ. එකපාරට කරන්න යන්න එපා. එයාට දැන් අත්‍යවශ්‍ය නම් ඔෆිස් එකට යන්න බයික් එකක් ඒක ගන්න. ඇඳුමක් ගන්න ඕන නම් ඒක ගන්න. හැබැයි අර මාසේ ටාගට් එකක් තියාගන්න ඕනේ අපි රුපියල් 5000ක්ද ඉතුරු කරන්නේ 10000ක්. ඒක එන්න වැඩි වෙන්න ඕනේ. ඒක එන්න වැඩි වෙන්න ඕනේ. ඒක නික එක මාසයක අපි 5000ක් කළා ඊතුරු මාසෙ කරන්නේ නැහැ ඊළඟ මාසෙ කරන්නේ නැහැ එහෙම නෙමෙයි. ඩිසිප්ලින් එකක් ඇතුව මේක යන්න ඕනේ. දැන් තරුණෙක්ට මං කිව්වා වාහනයක් අවශ්‍ය නැහැ ගන්න. හැබැයි එයා ප්ලෑන් එකක් තියාගෙන මම මේක ගෙවලා ඉවර වෙනවත් එක්ක ඊළඟ වාහනේට ඊළඟ ඇසෙට් එකකට රයිට් එක්ක ස්ටොක් මාකට් ඉන්වෙස්ට් එක මනි මාකට් ෆන්ඩ් එක්ක බිල්ඩින් එකක් මිලදී ගන්න. අනේ ඒ වගේ දේවල් සෙකන්ඩ් ඉන්කම් සෝසස් වලට හදා ගැනීම අවශ්‍ය වෙනවා. හැබැයි ගිහිල්ලා අර මෙහෙම මුලෙන් ගහන්න ඕනේ ගේම. දැන් අපි තුමු බ්‍රෑන්ඩ් නිව් වාහනයක් ගිහලා මිලියන 25ක් ගිහිල්ලා ගන්න. ඒතර ඉවරයිනේ. අවුරුදු 5ක්ම නැති. එහෙම නැතුව එයා බැලන්ස් කරන්න පුළුවන් නම් දෙන්න ඕකේ. අනිවාර්යයෙන්. දැන් මයින්ඩ් සෙට් එක හදාගන්න විදිය ඩිස්ට්‍රැක්ෂන්ස් කරන ඩිසිප්ලින් හදාගන්න විදිය ගැන ගොඩක් දේවල් අපි කතා කරා. මම හිතන්නේ මේ වීඩියෝ එකේ පර්සනල් ෆන්ඩ් මැනේජ්මන්ට් වල හැමෝටම තියෙන ප්‍රශ්නයක් තමයි ලංකාවේ තරුණ කෙනෙක්ට හරියට මේ දේවල් මැනේජ් කරගන්න නොලෙජ් එක තිබ්බට මේ දේවල් අපිට ඇවිල්ලා හරියටම එක තැනකින් ගන්න විදිහක් නැහැ. මම රොෂාන් මිස්ටර් රොෂාන්ගෙන් අහන්න කැමතියි. අපි ගත්තොත් එහෙම දැන් මේ දේවල් ගොඩාක් මේ සෝෂල් මීඩියා වල තියෙනවා. මේ සෝෂල් මීඩියා වල තියෙන හැමදේම ඔලුවට අරගෙන එකපාරටම හරි මම හිටියේ දැන් මේ පර්සනල් ෆන්ඩ් මැනේජ්මන්ට් හදාගන්නවා මගේ ඉන්කම් ටික හදාගන්නවා මම මේක කරනවා කියලා ගන්න පුළුවන්ද නැත්නම් මේක පටන් ගන්න පුළුවන් පොඩිම තැන මොකද්ද? දැන් මෙතන පටන් ගන්න කොයිද පර්සනල් ෆන්ඩ් මැනේජ්මන්ට් පටන් ගන්න ෆස්ට් ස්ටෙප් එක? ඔව්. පළවෙනි ස්ටෙප් එක තමයි දැන් කොම දේවල් අහන්න ගියොත් අපි හිතනවානේ අපි හිතමු දැන් ආගම ධර්මයේ වුණත් අපි කතා කරොත් ඒකේ අපි හිතමු ශාස්ත්‍රෝරයන් 4 දෙනෙක් ඉන්නවා කියලා. ඒ කියන්නේ අපි ලංකාවේ මේ ඒතර මේ 4 දෙනාගේම ධර්මය අදහන්න ගියාම අමාරු වෙනවා. දැන් තමන්ගේ එකක් හදාගන්න පුළුවන්. කොහොමද තමන්ගේම හදන්නේ? මේක අර කියන අර ගෙදරදීම හදාගන්න පුළුවන් දෙයක් කියලා. ඉතින් ෆස්ට් ඩේ තමයි තමන්ට එන ඉන්කම් එක අපි හිතමු එක මාසයක අපි හිතමු 2026 ජනවාරි. right? දැන් මේක අපි එක්තරා මාසයක් කියලා ගත්තේ අපි හිතමු හරි. ජනවාරි මාසේ ඔයා හිතන්න ඔයා බජට් කරගන්න ඕනේ. කොච්චර ආදායමක් ඔයා ලබා ගන්න බලාපොරොත්තු වෙනවද? එතකොට ඔයා බජට් කරගන්න කොච්චර වියදමක් කරන්න බලාපොරොත්තු වෙනවද? දැන් මේක බැලුවොත් හොඳ මේක බලලා මේක ප්‍රැක්ටිස් කරලා හොඳටම ඇති. ආයේ එහෙම දුවන්න ඕනේ නැහැ. බජට් එකක් හදාගන්න. එතකොට ඒකෙන් 50%ක් ඔයාගේ බේසික් නීඩ්ස් වලට 50-30-20 රූල්. කියන්නේ 50ක් බේසික් නීඩ් 30 අපි ගන්නවා අමරිකන් වොන්ස් වලට. එහෙම අවශ්‍යම නම් ගිහිල්ලා ෆිල්ම් එකක් බලන්න එක්ක ගර්ල්ෆ්‍රෙන්ඩ් මම අරන් දෙන්න එක්ක අම්මලා තාත්තලා ගිහිල්ලා කැම එකක් මේ හොඳ ඩිනර් එකක් මේව කරන්න. හැබැයි 20% මේ ඩිසිප්ලින් එකක් තියාගන්න ඕනේ බජට් කරගන්න සේවිංග්ස් කරනවා කියලා. මේක තමයි නම්බර් 1 කරන්න ඕනේ. අනිවාර්යයෙන්. right 2 කරන්න ඕනේ. දැන් අපි හිතමු ජනවාරි ගත වෙලා ගියා. පෙබරවාරි වලට ආවා. දැන් මේ ජනවාරි ගත වෙවි යන අතරතුර
මම කරන දේ තමයි CR book එකක් ගන්නවා. CR book එකක් අරගෙන ඩේට් එකත් එක්ක අපි ජනවාරි 1 වෙනිදා ගේපු වියදම. කළා ඒක ඉස්සරහෙන් දානවා මේ නීඩ් එකක්ද වොන්ට් එකක්ද කියලා දාන්න. right? දැන් ඊට ඉස්සෙල්ලා ආදායම අපි දෙසැම්බර් මාසේ ලැබෙන ආදායම තියෙනවානේ. ඒකෙන් first save then spend. හරියට. අනේ ඒකත් වත්. දෙවෙනි එක තමයි මොඩල් එක හදා ගන්නකොට first save then spend. එතකොට ඔය දන්නවා දැන් 120 අයින් කරලා තියෙන්නේ. ඒ 20 120 අල්ලන්න බෑ. එතකොට අර one by one අර expenses ටික ලියාගෙන යනවා. එතකොට මාසේ අන්තිමට ඉස්සෙල්ලා වගා බජට් එකක් තිබ්බා. ඒ මාසේ අන්තිමට මේ හැම expense එකක්ම ඇනලයිස් කරලා බලන්න ඕනේ බජට් එකට වඩා වැඩිපුර ගිහලා තියෙනවද කියලා. ඒත් එක්කම සමහර හිත රුපියල් 50 මේ රුපියල් 50 කියන එක සටහන් කරන්න ඕනේ නැහැ කියලා ඒක සටහන් කරා. right? මොකද ඒ රුපියල් 50 අපි හිතමු දවසට 50 ඔහොම හතරක් විතර කරා නම් දවසට 200ක් විතර යනවා. ඔව්. ඒතර මාසෙට බැලුවොත් 230ක් 6000ක් විතර යනවා. තියෙනවා. එතකොට මම දල වශයෙන් කියන්නේ සමහර කතා කර මම වීඩියෝ කතා කරන ගමන් ගණන් ටික ගොළුෙන් හැදෙනවා. දැන් මට එක්කෙනෙක් අද කතා කරලා තියෙනවා මිලියන 84න් 130ක් කියන්නේ කීයද කියලා. ඒ ටස් ගාලා මම කිව්වා දල වශයෙන් මිලියන 25ක් වගේ. අනේ ඒක අර ෆයිනෑන්ෂල් මැනේජ්මන්ට් කරනකොට ඔක්කොම හැදෙනවා. රයිට් ඔටෝමැටිකලි මේ ගණන් එක්ක යන්න ඕනේ. ඒ කියන්නේ ගණන්කාරය කියන්නේ. ඒක දැන් මේ expenses month එකේ expenses ටික බලවන් පස්සේ බලන්න ඕනේ මේ expenses මොකටද වියදම් කරලා තියෙන්නේ. මේක තමයි සරල personal finance එක. ඊට පස්සේ පෙබරවාරි යනකොට අර ජනවාරි කරපු මෝඩ වැරදි කරන්න බෑ පෙබරවාරි. ඉතින් ඉස්සෙල්ලාම අර income එක වර්ධනය කරන්න කලින් ඔයගේ expenses ටික manage කරන්න ඕනේ. ඒත් සමහර අය කියයි කොහොමද මට රුපියල් 15000 20000 හම්බෙන්නේ කොහොමද මේ ෂෝ එකේ ඇවිල්ලා කියනවා මේම කරන්න කියලා 20000 මොන මගුලක් කරන්නද කියලා කියන්න පුළුවන්. අනිවාර්යයෙන්. එතකොට යාට ප්‍රශ්නයක් තියෙනවා. දල වශයෙන් මම ටාගට් එකක් දෙන්නම්. අවුරුදු 18ත් 25ත් අතර තරුණෙක් නම් අඩුම ගානේ 50000ක්වත් මොකක් හරි ක්‍රමයකින් හොයන්න ඕනේ. right? හැබැයි ඔබ 25යි 35යි අතර මම 25යි 30යි 25යි 30යි අතර නම් right? අඩුම ගානේ 1,50,000 ලෙවල් එකට එන්න ඕනේ. 30යි 40යි නම් අඩුම ගානේ 1,05,000. 40 බලන එක්කෙනෙක් ඉන්නවා නම් හදිස්සියේ මේක 1 මිලියන් වලට වැඩිය තියෙනවා. ඒක තමයි ගේම් එක. දැන් අපි ළඟදී දැක්කනේ සමහර මැති අමතවරුන්ගේ පැසිව් ඉන්කම්. එහෙම නැත්නම් නිදාගෙන ඉන්නකොට බැංකු ගිණුමට ලැබෙන ක්‍රම, සල්ලි ලැබෙන ක්‍රම. කීයද මිලියන 1.5යි මාසෙට. ඒගොල්ලෝ වැඩි කරා. ඒ දැන් අපි මොකද කරන්නේ? අපේ කට්ටිය අයියෝ එයාගේ මෙහෙමයි, අරයාගේ මෙහෙමයි, එයාගේ ඒගොල්ලෝ හෙඩ්ලයින් පත්තරවල හෙඩ්ලයින් නිවුස් එකේ ලොකු බුලටින් එක YouTube වීඩියෝ එකක් ගහුවොත් ලොකුම views ප්‍රමාණයක් ගන්නත් පුළුවන් මේ දවස්වල. ඉතින් මේ කතන්දර අපි අනිත් කට්ටිය අර කියන අනිත් එක්කෙනාගේ ඇහි තියෙන මේක නෙමෙයි තමන්ගේ මොනකට කිය අනිත් කට්ටියගේ තියෙන පොල් කෙන්ද පේන අපේ පොල් පරාල පේන්නේ. පොල් පරාල පේන්නේ. අන්න ඔය කතන්දරේ. ඉතින් අපි ඉස්සෙල්ලා අපි හැදිලා ඉන්නවා. මේක අපි හැදෙන්න හොඳ ප්‍රෝග්‍රෑම් එකක් පුතා මේක ඉනිෂিয়েට් කරලා තියෙනවා. ඒ නිසා මේක බලන කෙනෙක් ඉන්නවා නම් මේ ස්ටෙප්ස් ටික ෆලෝ කරන්න. අනිවාර්යයෙන්. එතකොට දැන් අපි ගොඩක් දේවල් කතා කරා. මගේ අන්තිම ප්‍රශ්නේ දැන් මෙච්චර ලොකු ලෝකෙකට ලොකු සක්සස් ටාගට්ස් හදාගෙන අපි යන මේ ගමනේ මේ පර්සනල් ෆන්ඩ් මැනේජ්මන්ට් කියන එකේ අන්තිම එන්ඩ් ගෝල් එක මොකද සාමාන්‍යයෙන් තරුණ කෙනෙක් සෙට් කරගන්න ඕනේ? ඔව්. තරුණෙක් කෙනා සෙට් කරගන්න ඕනේ අපි හිතමු දැන් 18ත් 25ත් අතර එක්කෙනෙක්. එයාගොල්ලන් අර early retirement කියන එක බලනවා. දැන් මගේ ඩ්‍රීම් එකක් තිබ්බ retired 40 concept එක. retired 40 එකට මම ලං වෙලා තියෙනවා. right? ඒක දැන් වත්කම් බැරකම් ප්‍රකාශයක් කරන්න බෑ පාර්ලිමේන්තු එක වගේ ඒකෙන්ද අපි නිකන් බලනනේ ඒක Taman දැන් මෙතන ඉන්නකොට ඕ එහෙම තරුණෙක් ඉන්නවනම් දැන් ඔයා මේක බලන් ඉන්නකොට ඔයා හිතන්න ඕනේ ඔයාගේ passive income sources 5ක් හදා ගන්න ඕනේ කොහොම හරි. ඉතින් passive income කියන්නේ නිෂ්ක්‍රීය ආදායම මාර්ගයෙන් Taman නිදාගෙන ඉන්නකොට බැංකු ගිණුමට සල්ලි ලැබෙන ක්‍රම. ඒක පළවෙනි එක තමයි අපි දන්නවා FD money market. දෙවෙනි එක කතා කරනවා gold තියෙනවා. දැන් gold වලින් සල්ලි එන්නේ but ඒක investment strategy. ඔක මම ඉන්ට්‍රොඩියුස් කරා මම දැන් ළඟදී ඉන්ට්‍රොඩියුස් කරා investing in 5 box theory කියලා. investing in 5 box theory. තමන්ගේ ඔක්කොම තියෙන දේවල් මේ පහ පුරවන්න ඕනේ. හරි. ඒක තමයි money market එක. ඒතකොට ඒකේ interest income එකක් ලැබෙනවා. FD. number 2 තමයි gold. ඒතකොට ඒක කාලයක් යනකොට automatically මුදලගේ වැඩි වෙනවා. දැන් මම දාගෙන ඉන්න මාලයක් දාගෙන මගේ 1996 World Cup
මෙතන ඉපදිලා නැත නෑ World Cup එකේ අරෙන්ද ඉස්සෙල්ලා දාගෙන හිටු මාල් බලමු පුළුවන් Wow. World Cup පෙන්නන්න මේක. ඒතර ඒක මගේ තාත්තා මට gift කරා. ඒතර මට තාම මතකයි මම 2000 ඒ වගේ අවුරුද්දේ රත්තරන් පවුමක් රුපියල් 5000යි. දැන් රත්තරන් පවුම ලක්ෂ 2යි. දැන් අපි රත්තරන් අරන් තිබ්බොත් දැන් ගත්තත් තව අවුරුදු 10 20 වෙනකොට ලොකු ගාණක් කරනවා. ඒ තමයි investing box is number 2. third එක තමයි stock market investing. stock market investing කියන්නේ passive income source. දැන් අපි මේ දවස්වල කතා කරන කීප දෙනෙක්ගේ stock market portfolio දැන් එළියට අවිල්ලා තියෙනවා. ඒ stock market portfolio එකෙන් dividend ලාභාංශ ලැබෙනවා, capital gain තියෙනවා, splits හම්බ වෙනවා. ඒ වගේ ලොකු benefit එකක් තියෙනවා. එතකොට අපි දැන් මේ යන හැම ගමනේදී අපිට අත්‍යවශ්‍යම දෙයක් තමයි rent income එක. අර මම කතා කරේ ඒක වාහනයක් දීලා rent income එකක් ලබා ගන්න පුළුවන්. ගෙදරක් පොඩි කෑල්ලක් කුලියට දීලා rent එකක්. දැන් මේ හැම දෙයක්ම එකතු කරලා ඔයාගේ හැමින් entrepreneurial business එකක් කරන්න පුළුවන්. ඒක තමයි මේ boxes පහ. මේ පහ පුරව ගන්න පුළුවන් නම් තරුණෙක්ට මේ ටාගට් එකට යන්න පුළුවන් නම් අවුරුදු 10ක් ඇතුළත ලොකු achievement එකක් කියලා ගන්න පුළුවන්. ඒකට financial freedom එක නිකම්ම ලැබෙනවා. ඒක හොය යන්න ඕනේ නැහැ. ඒක යන ගමනේ යන අතුරු by product එකක් විදිහට තමයි ඔයාලට gift එකක් විදිහට ලැබෙන්නේ. අනිවාර්යයි. මම හිතන්නේ personal fund management ගැන අපි ලොකු knowledge එකක් බෙදාගත්තා. ඉතින් බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා ආචාර්ය රොෂාන් ප්‍රනාන්දු මහතාට අපිත් එක්ක එකතු වුණාට. ඒ වගේම තමයි මේ වගේම ගොඩාක් වටින ගොඩාක් ජීවිතයට වැදගත් තව ලොකු කන්ටෙන්ට් එකක් ඉස්සරහට එන්න තියෙනවා මිස් රොෂාන් ප්‍රනාන්දුත් එක්ක එකතු වෙලා අපි කරන. ඉතින් බොහොමත්ම ස්තුතියි නැවතත් අද අපිත් එක්ක වුණාට. තවත් මේ වගේම වැඩසටහනකින් අපි හම්බ වෙන බලාපොරොත්තු වෙන සමුගන්නවා. බොහොමත්ම ස්තුතියි ඔබතුමාට. බොහොම ස්තුතියි ආරාධනා කරා.